මේක හදලා දෙන්න මෙහෙමයි. යකඩ පට්ටමක් අරගෙන කෑලි 3කට කපලා මේ විදිහට පාස්සලා තියෙනවා. ඒකේ හිල් පහක් විදලා මේ පැත්තෙන් පහයි මේ පැත්තෙන් පහයි විදලා වැල් ටියුබ් දාලා දෙනවා. මේකට වෙන ටියුබ් වර්ගයක් පාවිච්චි කරන්නත් පුළුවන්. මිටට බෝල්ටනයක් පාස්සලා ඒකට මේ පොඩි නූලක් හොදලා තියෙනවා. නූලක් හොදලා යටින් නට් එක දාලා මෙතනින් ගම් දාලා තියෙනවා. මේකට හොඳට grip එක තියෙනවා. හොඳට අල්ලන්න පුළුවන්. හොඳට හයියයි යකඩනේ. මේ මේක සෑහෙන පවර්ෆුල්. මේ තමයි අපි අලුතෙන් හදපු බහන්ඩේ කැටපොල. මේ තමයි අපි පාවිච්චි කරන බුලට්. මේකට අරන් තියෙන්නේ ටියුබ් වල දාන වැල් ටියුබ්. මේක සෑහෙන පවර් එකක් තියෙනවා. ඉතින් මම ෂූට් කරලා පෙන්නන්න. හරි. පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා. උළු කැටයට තියන්න ගිහලා උළු කැටේ වැදිලා බයික් එකට වැදුනා. මේ දැන් ආයෙ ෂූට් කරලා වෙන්න නම් බයික් එක අයින් කරා. බන් මේක මෙහෙම ගන්න. මේ දෙන වදින පාරවල් ඉතින් ජිල් බෝලේ බර නැති හින්දා අලුත් බුලට් එකක් හම්බුණා. මේක ගොඩක් බරයි, ගොඩක් ලොකුයි. මේකෙන් තියලා බලමු මුළු කැටේ කුඩු වේද කියලා. හරවන්න ඇඟිල්ල. හරි. 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 ඉතින් බුලට් එක හොඳට තියෙනවා. උළු කැටේ නම් කුඩු වුණා, හිල් වෙලා ගියා. මේක පෙඟිලා හින්දා හිල් වෙලා යනවා විතරයි. ස්මෑෂ් වෙලා යන්නේ නැහැ.